සුබ දවසක් වේවා. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මේ බලන්නකෝ. මේ තියෙන්නේ මගේ දෝනි ඉස්කෝලේට දාන සපත්තු දෙක. මගේ දෝනිත් උදේට ඉස්කෝලේ යනකොට දාගෙන යන්නේ සුදු පාටින් දිලිසෙන සපත්තු දෙකක්. හැබැයි ඉතින් හවසට ගෙදරට එනකොට ඒ සපත්තු දෙකේ තියෙන කුණු දැක්කහම ඔයාලගේ ගෙවල් වලත් ඉස්කෝලේ යන ළමයිගේ සුදු සපත්තු වලට ඔය ටිකම නේද වෙන්නේ. හැමදාම සපත්තු හොදන්න ගියාම ඇඟටත් මහන්සි. සපත්තු දවස් ගණන් වේලෙන්න තියන්නත් ඕන. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මගේ දෝනිගේ සපත්තු වල කුණු ටික විනාඩි 5න් මැජික් එකක් වගේ අයින් කරගන්න මම ගෙදරදීම හදාගන්න සුපිරි මිශ්‍රණයක් ගැන. වීඩියෝ එක දිගටම බලන්න. මොකද හැමදාම මේක හදන්න වෙලාවක් නැති අයට සති 3ක් එක දිගට තියාගන්න පුළුවන් රහස් ක්‍රමයක් මම අද කියනවා. හරි, දැන් අපි බලමු මේ සුපිරි පිරිසිදු කාරකය හදන්න අපිට මොනවද ඕන කරන්නේ කියලා. වෙන වෙනම කඩෙන් රසායනික ද්‍රව්‍ය ගන්න ඕනම නෑ. අපේ ගෙවල් වල තියෙන මේ සරල දේවල් 3 විතරක් ගන්න. පළවෙනි දේ තමයි බේකින් සෝඩා. සපත්තු වල තියෙන සද කහ පාට සහ කුණු බුරුල් කරගන්න මේක ඕනේ. දෙවෙනි දේ තමයි ඩිෂ් වොෂින් ලික්විඩ්. හිඟන් හොදන ලික්විඩ් එකෙන් සපත්තුවේ තියෙන තෙල් සහ දූවිලි ගතිය ඉක්මනින් ඉවත් කරනවා. අන්තිමට අපිට ඕනේ ටූත්පේස්ට්. සුදු පාට ටූත්පේස්ට් එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒකෙන් සපත්තුවට අලුත්ම සුදු පැහැයක් දෙනවා. දැන් මම පොඩි බෝල් එකකට බේකින් සෝඩා හැඳි 6ක් දාගන්නවා. ඊළඟට ඩිෂ් වොෂින් ලික්විඩ් හැඳි 4ක් 5ක් එකතු කරනවා. අවසානයට ටූත්පේස්ට් හැඳි දෙකක් මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ තුනම හොඳින් කවලම් කරලා ක්‍රීම් එකක් වගේ වෙනකම් හදාගන්න ඕන. මම කලින් කීවා වගේ හැමදාම උදේට හරි හවසට හරි අපිට මේක හදා ඉන්න වෙලාවක් නැති නිසා මම මේක සති 2-3කට ඇති වෙන්න තමයි හදාගත්තේ. දැන් මම මේ මිශ්‍රණය පොඩි වීදුරු බෝතලයකට දාගන්නවා. මේ බෝතලේ පියන හොඳින් වහලා තිබ්බොත් සති 3ක් යනකම් මේ මිශ්‍රණය නරක් වෙන්නේ නැතුව, වේලෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ දෝනිගේ කුණු ගෑවුණු සපත්තු දෙක. අපි දැන් පාවිච්චි කරලා අයින් කරපු පරණ දත්බුරුස්සුවක් අරගෙන අර හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් බුරුස්සුවට ගමු. දැන් සපත්තුවේ කුණු තියෙන තැන්වල හොඳින් අතුල්ල ගමු. විශේෂයෙන්ම සපත්තුවේ වටේ තියෙන රබර් කොටස සහ මැහුම් පාරවල් අස්සේ තමයි ළමයි සෙල්ලම් කරනකොට තදකුණු රැඳෙන්නේ. ඒ වගේ තැන්වල මේ මිශ්‍රණය දාලා ටිකක් තදින් අතුල්ලන්න ඕන. ඔයාලට පේනව නේද? අතුල්ලනකොටම කුණු ටික දිය වෙලා යනවා. සපත්තු දෙකම මේ විදිහට අතුල්ල ගත්තට පස්සේ විනාඩි 5ක් විතර මේක මෙහෙම තියෙන්න හරින්න. විනාඩි 5කට පස්සේ පිරිසිදු තෙත කැබැල්ලක් හරි ස්පොන්ජ් එකක් හරි අරගෙන සපත්තුව උඩ තියෙන ක්‍රීම් ටික හොඳින් පිහදා ගත්තට පස්සේ බලන්න වෙනස. අර තිබ්බ සද කුණු කහපාට ගති කිසිම දෙයක් දැන් නෑ. සපත්තුවට අලුත්ම පෙනුමක් ලැබිලා තියෙනවා. ඉතින් අම්මා කෙනෙක් විදිහට සල්ලි නාස්ති කරන්නෙත් නැතිව, හැමදාම මහන්සි වෙන්නෙත් නැතිව මේ විදිහට එකපාර මිශ්‍රණය හදලා තියාගෙන විනාඩි 5න් ළමයිගේ සපත්තු ටික පිරිසිදු කරගන්න. ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා තවත් අම්මලාට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.